Welcome to Alphasilon YouTube channel. අප්‍රේල් මාසේ පටන් ගන්නවත් එක්කම ජර්මනිය, කැනඩාව, සර්බියාව වගේ යුරෝප රටවල් වල පිපෙන මෙන්න මේ කහපාට මල්යාය ගැන කතා කරන් තමයි අද වීඩියෝ කරන් ආවේ. එහෙනම් යමු වීඩියෝ එකට. I'm a traveler from Sri Lanka far away. Sada vozim kroz Srbiju iz dana u dan. Mountains, rivers, stories to tell. U svakom trenutku živim jedan san. From Colombo dream to Belgrade night. ඉර බැහැගෙන යන වෙලාවක මේ වගේ මල්යායක් ගාවින් යද්දි ඔයාලට මොනවද හිතෙන්නේ? අන්නේ හැංගීම තමයි දැන් මටත් එන්නේ. ඔයාලට පේනවා ඇති මේ කාය පිටින් තියෙන අක්කර ගානක් කහපාට මල්යාය කොච්චර ලස්සනද කියලා බලන්න මේ අහස මේ මල්යායත් එක්ක බලද්දි කොච්චර අලංකාරද කියලා. ඉතින් මේක නම් මට නම් පිස්සුවක්. මම නිතරම සර්බියාවේ මෙන්න මේ කාලෙ වෙද්දි හැම පාරම මම පාරට එනවා මේ මල්යාය බලන්න. ඒ වගේම සූර්යකාන්ත මල් කාලටත් එනවා. මේ පාර සූර්යකාන්ත මල් තාම දාලා නැහැ. ඉතින් අද මං ආවේ මේ කැනෝලා මල්යාය ගැන කතා කරන්න. Tihe su ulice, ali srce kuca jako. Fortress views in the city glow. Pronašao sam put i ponosim se tako. Different language, same kind smile. Svaki stranac ovde deluje mi blisko from east. කැනෝලා එහෙම නැත්නම් රෙපිසීට් කියන්නේ මෙන්න මේ මල් වලට. මේක ඉතින් ගන්නේ කුකින් ඔයිල් හදන්නයි, සත්ව ආහාර හදන්නයි, තව පොඩි දේවල් ටිකකට මේ මල් මේගොල්ලෝ පාවිච්චි කරනවා. මේක එනවා චූටි අබ ඇට තරම් ඇටයක්. ඒක තමයි මේගොල්ලෝ කුකින් ඔයිල් හදන්න ගන්න. ඉතින් මේ කුකින් ඔයිල් සර්බියාව, ජර්මනිය, කැනඩාව වගේ රටවල් වල හරි ප්‍රසිද්ධයි. අප්‍රේල් මාසේ පටන් ගන්නකොටම වින්ටර් එක ඉවර වෙලා ඒ සීතලත් එක්ක මේ පිපෙන මල මේ මල්ලේ ආයවල් දැක්කාන් පස්සේ නිකන් බලන්නකෝ මේක නම් පිස්සුවක්. ඉතින් හැම අවුරුද්දකම මේම මල් පිපෙනකොට ඒක බලන්න ඉතින් මම මේ විදිහට එනවා. ඉතින් මං හිතුවා මේක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ වගේම නොදන්න අයත් එක්ක ෂෙයා කරගන්න මේ මල මොකද්ද මේ මල කොච්චර ලස්සනද කියලා. ඉතින් මේගොල්ලෝ මේ මල් වවලා ඇත්තරම ඔයිල් විතරක්ම නෙවෙයි තව විවිධ වැඩ කරගන්නවා. ඉතින් මේ මල් වලින් මෙහිම මල් ආයවල් වවලා ඒ වාස්සේ මේ වගේ මීවද හදපු පෙට්ටි මී වද පෙට්ටි ගෙනල්ලා තියලා ඒගොල්ලෝ වෙනම තව ආදායමක් ලබනවා. මේ කැනෝලා වගාවෙන් උපරිම වැඩ ගන්න සර්බියන් ගොයියන්ගේ වැඩ තමයි මේ. ඉතින් ලොරියකට මීවද ටිකක් පටෝල ගෙනත් තියලා මී මැස්සෝ ටික මෙතනම මල් පරාගණය කරලා මෙතනම මී පැණි ටිකත් මෙයාලට දෙනවා. බලන්න ඉතින් ඒක ලස්සන. මේක තමයි ඉතින් සබා දහම. ලස්සන අහස බලන්න. මේක විඳින්න කවුද අකමැති නේද? යුරෝපේ, ජර්මනියේ, සර්බියාවේ, කැනඩාවේ වගේ ජීවත් වෙන අයට නම් ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි. ලංකාවේ ඉතින් ඉන්න අපේ අයට නම් ඉතින් මේක අලුත් දෙයක්. ඉතින් මේක ළඟට ගියොත් නම් අම්මට සිරි වෙලා කොල්ලට සොරි වෙනවා. පේනවනේ. සෑහෙන පිරිසක් ඉන්නවා මෙතන. ඒකින්ද කතාව මගින්ම තියලා මං හිමීට කැපෙනවා. ඉර බැහලා යන හැන්දෑවක මේ වගේ කැනෝලා ෆීල්ඩ් එකක් ළඟ ඉඳන් මේ හැංගීම ගන්නවා කියන්නේ ඒක පට්ට. කියන්න ඉතින් වචන නෑ. මං කියන්නේ මේක බලන ඔයාලත් කවදම හරි රටකට ගියොත් මං හිතන්නේ කැනඩා, ජර්මන්, සර්බියා වේවා මේක විඳින්න ඕන. සති දෙකක් තුනක් වගේ තමයි ඉතින් මේ අත්දැකීම ගන්න ඕගලන්ට පුළුවන් වෙන්නේ. මොකද මේක බ්ලූම් වෙන්නේ සති දෙකක් තුනක් වගේ ඇතුළත. ඊට පස්සේ ආගේ වැඩ කටයුතු ටික ආයෙ ඉවර කරලා ඉක්මනින්ම යනවා යන්න. ඉතින් ඊළඟ අවුරුද්ද තමයි මේ විදිහට ආයෙ බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයාලා රස විඳින්න ඇති කියලා. තවත් වීඩියෝ බලන්න මේ වගේ මගේ channel එක subscribe කරන්න, bell icon එක touch කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් සුබ දවසක්. Mountains, rivers, stories to tell. U svakom trenutku živim jedan san. From Colombo dreams to Belgrade nights. Živim svoj život pod svetlima grada.
от Пропlanka do Grada.